හයි යාළුවනේ ඔයාලා දන්නව ඇති YouTube වීඩියෝ එකක් ක්ලික් කරන්න මිනිසුන්ව පොළඹවන ප්‍රධානම දේ තමයි thumbnail එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම ඩිසයිනින් දැනුමක් නැතුව ChatGPT එක පාවිච්චි කරලා විනාඩියක් වගේ ඇතුළත සුපිරිම සිංහල AI thumbnail එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. මම පාවිච්චි කරන්නේ Google Chrome browser එක නිසා මම Chrome browser එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඒකේ search bar එකේ ඔයාලා ChatGPT කියලා search කරගන්න ඕන. මම මේ විදිහට ChatGPT කියලා search කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා මේන පළවෙනි link එක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලගේ thumbnail එකට ඇඩ් වෙන්න ඕන ඔයාගේ ෆොටෝ එකක් හරි ඇප් එකක icon එක ෆොටෝ එකක් හරි තියෙනවා නම් ඔයාලා මෙන්න මෙතන ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා add photos and file කියන තැනට ගිහිල්ලා ඒ ඇඩ් වෙන්න ඕන එක ඇඩ් කරගන්න. මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉමේජ් එකක් මෙතෙන්ට ඇඩ් කරනවා. හරි මම මේ විදිහට thumbnail එකට ඇඩ් වෙන්න ඕන ඉමේජ් දෙකක් මේ විදිහට ඇඩ් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට thumbnail එක හැදෙන්න ඕන විදිය සරල සිංහලෙන් ChatGPT එකට කියන්න ඕන. මම description එකේ මේකට අදාළ prompt එකක් දාලා තියන්නම්. ඔයාලා ඒක copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න. ඔයාලට ඒක ගොඩක් ලේසි වේවි. ඊට පස්සේ මේ ඔයාගේ මාතෘකාව කියන තැනට ඒක අයින් කරලා ඔයාට හදාගන්න ඕන thumbnail එකට දාගන්න ඕන මාතෘකාව type කරගන්න ඕන. මම මේ විදිහට මට හදාගන්න ඕන එකේ මාතෘකාවක් type කරගන්නවා. ඔයාලට සිංහල thumbnail එකක් නම් ඕන සිංහලෙන් type කරගන්න. හරි මම මේ විදිහට අපේ කටහඬ ඕනෑම කෙනෙකුගේ කටහඬක් විදිහට වෙනස් කරමු කියලා ටයිටල් එක දුන්නා. මොකද මම හදන්නේ clownfish voice change එක ගැන thumbnail එක. ඊට පස්සේ ඔයාලා මෙතන සුදු පාට icon එකට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා ටික වෙලාවක් බලාගෙන ඉන්න. මෙතනින් creating image කියලා වැටිලා ChatGPT එක විසින් අපේ thumbnail එක හදනවා බලා ගන්න පුළුවන්. ඔයාට මේක කරන්න ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ සරල සිංහලෙන් ලිව්වම ChatGPT එකෙන් සුපිරිම output එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මෙතනදී පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාගේ ChatGPT free version එක නම් පාවිච්චි කරන්නේ දවසකට generate කරන්න පුළුවන් image ගණන සීමිතයි. හැබැයි ඔයා ළඟ ChatGPT plus account එකක් තියෙනවා නම් මීට වඩා ගොඩක් advanced සහ quality thumbnail එකක් ඕනම ප්‍රමාණයකට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලගේ YouTube videos වලට ලස්සන thumbnail හදලා views වැඩි කරගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.